හැල්ලෝ යාළුවනේ. අද මම ඔයාලට අරන් ආවේ ගොඩක් රිටේල් ට්‍රේඩර්ස්ලා දන්නේ නැති හැබැයි ලොකු ඉන්ස්ටිටියුෂන්ස් සහ වේල්ස්ලා පාවිච්චි කරන සුපිරිම ට්‍රේඩින් රහසක් ගැන. ඔයාලා හැමදාම අහනවනේ කොහොමද හරියටම ස්ටොප් හන්ට් එකක් එහෙමත් නැත්නම් ලික්විඩිටි ස්වීප් එකක් අල්ලගන්නේ කියලා. අද අපි ඒක කොයින් ග්ලාස් එකේ ඕපන් ඉන්ට්‍රෙස්ට් ඒ කියන්නේ OI data පාවිච්චි කරලා BTC වල ගත්තු ලයිව් ට්‍රේඩ් එකක් එක්කම ප්‍රායෝගිකව බලමු. මුලින්ම මේ coinglass.com කියන වෙබ්සයිට් එකට යන්න. ඒකේ තියෙනවා සුපර් charts කියලා එකක්. ඒකට ගිහිල්ලා chart එක දිහා බලන්න ඒකේ තියෙනවා. උඩ තියෙන්නේ අදාළ currency එක හෝ trade කරන දේ. ඊට යටින් තියෙන්නේ open interest OI කියලා. ඒකෙන් තමයි අපි market එකට සල්ලි එන විදිය බලන්නේ. මෙතන නිල් පාට ලයින් එකෙන් පෙන්වන පැහැදිලි රෙසිස්ටන්ස් එක උඩින් මාකට් එක එකපාරටම උඩට ගිහින් ස්ටොප් හන්ට් එකක් කරලා තියෙනවා පේනවා නේද? සාමාන්‍ය කෙනෙක් මෙතනදී බ්‍රේක් අවුට් එකක් කියලා හිතලා බයි කරන්න හදනවා. හැබැයි එතනම යට තියෙන OI chart එක බැලුවොත් එකපාරටම ලොකු රතු කැන්ඩල් හැදිලා OI එක ගොඩක් පල්ලෙහාට වැටිලා තියෙනවා. ඒ කියන්නේ low orders. මේකෙන් අදහස් වෙන්නේ අලුතින් බයි වෙලා නැහැ රිටේල් ට්‍රේඩර්ස් ලගේ ස්ටොප් ලොස් වද්දලා ඒ ටික වේල්ස්ලා අරගෙන ඉවරයි කියන එකයි. ඊට පස්සේ මොකද වෙන්නේ බලන්න. ප්‍රයිස් එක හිමීට ආයෙත් උඩට ගිහින් අපේ පර්පල් zone එකට. ඒ කියන්නේ ඇල්ගොරිතම් කලාපයට ඇවිල් තියෙනවා. හැබැයි මේ වෙලාවේ යට OI chart එක බැලුවොත් කහපාට ඊතල වලින් පෙන්නලා තියෙන විදියට OI එක දිගටම උඩට යනවා sell orders. ඒ කියන්නේ මාකට් එකට අලුත් සල්ලි ගලාගෙන එනවා වේල්ස්ලා එයාලගේ සෙල් ඕඩර්ස් ටික මේ කලාපයේදී හිමීට එකතු කරගන්නවා මාකට් එක පල්ලෙහාට යන්නයි ලෑස්ති වෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුරුවන්. මේ ඕඩර් ෆ්ලෝ එක කන්ෆර්ම් වුණාට පස්සේ අපි ට්‍රේඩින් view එකේ හරියටම අර පර්පල් zone එක ඇතුලෙන් අපේ ෂෝට් එන්ට්‍රි එක ගන්නවා. ප්‍රතිඵලය ඔයාලට පේනවා ඇති chart එකේ කිසිම drawdown එකක් නැතුව මාකට් එක කෙලින්ම අපේ ටාගට් එකට රතු කැන්ඩල් හදාගෙන ඇවිල්ලා තිනවා. මේක තමයි order flow එක සහ OI එක තේරුම් ගන්න ඇත්තම මාකට් රියැලිටි එකත් එක්ක ට්‍රේඩ් කරනවා කියන්නේ. නිකම්ම කැන්ඩල්ස් දිහා විතරක් බලලා ට්‍රේඩ් කරනවට වඩා මේ වගේ මාකට් එකේ ඇත්තටම සල්ලි හැසිරෙන විදිය බලලා ට්‍රේඩ් කරන්න පුරුදු වෙන්න. මේ දේවල් ලේසි නෑ. හැබැයි හරියට පදනම දාගත්තොත් ඔයාලටත් වේල්ස්ලා එක්කම ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුළුවන්. මේ කන්සෙප්ට්ස් ගැන තව ගැඹුරටම ඉගෙන ගන්න ඕනේ නම් පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් අපේ Telegram group එකටත් සෙට් වෙන්න. මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා channel එකට subscribe කරගෙනම යන්න. අපි තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.